මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්න හදන්නේ 2019 කෙමිස්ට්‍රි MCQ පේපර් එකේ 7 වෙනි MCQ එක. 7 වෙනි MCQ එක තමයි පහත දැක්වෙන්න ප්‍රකාශ අතුරෙන් බෙන්සීන් පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද? විශේෂයෙන්ම අපි බෙන්සීන් වල ව්‍යුහය අඳගත්තොත් මෙන්න මෙහෙම ව්‍යුහයක් තමයි බෙන්සීන් වලට තියෙන්නේ. මේක C කාබන් 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 පරමාණු 6ක් තියෙනවා. මේවටම සම්බන්ධ වෙච්ච H පර හයිඩ්‍රජන් පරමාණු තියෙනවා. H අපි දැක් ගන්න බා තව එක විශේෂද මෙන්න මේ ආකාරයේ තියෙනවා. තමයි බැලන්ස් මුහුණ අඳිනකොට මේක ඇතුලේ ඉලෙක්ට්‍රෝන වලාවක් තියෙන ඉඳ මේ එක මුහුණක් කියන්නේ එක ව්‍යුහයක්. ඊට පස්සේ තව ව්‍යුහයක් විදියට අපිට ගන්න පුළුවන්. මේ ව්‍යුහ දෙක පැහැදිලි. මේක සරලවම බෙන්ස් කැකුලේ ව්‍යුහයේ හැටියට කැකුලේ කියන විද්‍යාඥයන් හඳුන්වා දී බෙන්සීන් වල ව්‍යුහ දෙක. එතකොට අපි දැන් පළවෙනි උත්තර පහන්නේ දීලා තියෙන බෙන්සීන් පිළිබඳ වැරදි ප්‍රකාශය අහන්න කියන වැරදි ප්‍රකාශය අහන්නේ අපි. බෙන්සීනි සම්ප්‍රයුක්ත මුහුම පහත දී ඇති ආකාරයට පෙන්වනු ලැබේ. මේ පළවෙනි උත්තරේ වැරදින්න එක හේතුව තමයි සම්ප්‍රයුක්ත මුහුම නෙමෙයි. ඒ වචනේ වැරදි. සම්ප්‍රයුක්ත මුහුම කිව්වහම ඒ වචනේ වැරදි. කලින් මාක් කිව්වේ ඒ වචනේ වැරදි. සම්ප්‍රයුක්ත මුහුම වැරදි. මේකට එන්න ඕනේ සම්ප්‍රයුක්ත ව්‍යුහය කියන වචනේ. පැහැදිලි. ඒ වචනේ හින්දා මේක අනිත් එක තමයි මෙතන ඔයාලට හොඳට බලා ගන්න පුළුවන් මේ මාක් එකක් තියනවා නේද මෙතන. මෙතන තියෙන මාක් එක මෙහෙම ලියන්න. මෙහෙම මාක් කියන්නේ තියෙන මෙතන. මේක විශේෂයෙන් සම්ප්‍රයුක්ත ව්‍යුහ හඳුන්වද්දී මේ මාක් එක නෙමෙයි භාවිතා කරන්නේ. අපි ඉතින් මෙන්න මෙහෙම එකක් තමයි භාවිතා කරන්නේ. මේක තමයි විශේෂයෙන්ම වෙන්සීන නෙමෙයි. මම මෙතන ඇඳලා තියෙන්නේ. විශේෂ සම්ප්‍රයුක්ත ව්‍යුහ පැහැදිලි කරද්දී මේ මාක් එක තමයි අපි යොදා ගන්න ලබන්නේ. එතකොට මේ මාක් එක එහෙම නැත්නම් මේ ලකුණෙන් පැහැදිලි වෙන්නේ ප්‍රත්‍යයවල්ත බව. ප්‍රත්‍යයවල්ත වීම. දැන් සමීකරණ ප්‍රත්‍යයවල් දෙවිදියට දෙපැත්තටම සිද්ධ වෙනවා නම් මේ පැත්තට ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා අනිත් පැත්තට ඒක විරුද්ධ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න පුළුවන්. මේ මාක් එක මේ ලකුණ තමයි ප්‍රධාන වශයෙන් යොදා ගන්න ලබන්නේ සම්ප්‍රයුක්ත ව්‍යුහ පැහැදිලි කරද්දී. එතකොට මේක තමයි බෙන්සීන් කැකුලේ ව්‍යුහයට අනුව සම්ප්‍රයුක්ත ව්‍යුහය. ඒකේ සම්ප්‍රයුක්ත ව්‍යුහ දෙකක් තමයි දීලා තියෙන්නේ. පැහැදිලි. එහෙනම් පළවෙනි උත්තරේ මේ මාක් එක මේ ලකුණ තියෙන හින්දා මේක සම්ප්‍රයුක්ත මුහුම කියන වචනයක් තියෙන හින්දා අපිට පළවෙනි උත්තරේ වැරදි උත්තරයක් විදිහට අහක් ගන්න පුළුවන්. දැන් මේකෙන් අහන්නේ වැරදි ප්‍රකාශයනේ. පළවෙනි එක තමයි වැරදි ප්‍රකාශය වෙන්නේ. අපි දෙවෙනි ප්‍රකාශය බලමු. බෙන්සීනි කාබන් පරමාණු 6ම sp2 මුහුණුකරණයක් වී ඇත. ඔව්. මේක හොඳට බැලුවොත් මේක sp2 මුහුණුකරණයක් තමයි දැන් තියෙන්නේ. අපිට ඒක පැහැදිලිවම බලන්න පුළුවන් දැන් මේ කාබන් පරමාණුව නම් මේ පැත්තෙන් හයිඩ්‍රජන් එකක් තියෙනවා. මේ පැත්තේ නැවත කාබන් පරමාණු මේ පැත්තේ නැවත කාබන් පරමාණු මෙහෙමනේ මේක තියෙන්නේ. ඊළඟ මේ එක පැත්තක අංශක ගන්නකොට අංශක 120ක් මුළු කෝණයකගේ 360යි. ඉතින් මේක දැන් බෙදුවා මෙන්න 120න්නේ අංශකයකට පැහැදිලිනේ ඒක. එතකොට ඒ විදිහට මෙතන අංශක 120ක් තියෙන එක පැත්තකට පැහැදිලිද? ඒ හින්දා මෙතන බෙන්සීන් කාබන් 6ම sp2 මුහුණු කරන විදිහ ඔව් ඒක හරි. මේකේ කාබන් පරමාණු ඔක්කොම sp2 මුහුණු කරන වෙලාව තමයි තියෙන්නේ. ඒක හරි. දෙවෙනි උත්තරේ හරි උත්තරයක් විදිහට ගන්න පුළුවන්.
බෙන්සීන්හි ඕනෑම කාබන් පරමාණු දෙකක් අතර බන්ධන දිග එකම අගයක් ගනී. ඔව්. අපි ආය බලක් හඳ ගන්නවා බෙන්සීන් වල ව්‍යුහය. දැන් මේක මෙයා කියන්නේ කාබන් පරමාණු දෙකක් අතර බන්ධන දිග එකම අගයක් ගන්නවා. ඔව් මේක විශේෂයෙන්ම අපි ගත්තොත් දැන් මේ කාබන් පරමාණු තියෙනවා 6 මේ ඔක්කොම එකම බන්ධන දිගක් තමයි ගන්න. මොකද මේක හැම අතින්ම දිගින් සමාන එකක්. මේක ඉලෙක්ට්‍රෝන 5 වලාවකුත් අන්තර්ගත වෙලා තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන් මේක කොයි විදියට සම්ප්‍රයුක්ත ව්‍යුහය ඇඳුනත් මේ හැම එකම කාබන් පරමාණු අතර තියෙන දිග සමාන වෙන්න ඕනේ. ඒක හරි. ඒ හින්දා අපිට තුන්වෙනි උත්තරේ හරි උත්තරයක් විදියට ගන්න පුළුවන්. අපි හතරවෙනි උත්තරේ බලමු. බෙන්සීන්හි සියලු CCC හා CCH බන්ධන කෝණ වලට එකම අගයක් ඇත. ඔව් ඒක හරි. මම කලිනුත් කිව්වනේ C මෙහෙම නම් ඔන්න මෙහෙම C ආයි මෙහෙම C තියෙනවා. ඊට මේකට මෙහෙම H තියෙනවා. CCC මම පැහැදිලිව මුලින්ම කිව්වා සම්පූර්ණ කෝණ සංඛ්‍යාව 360ක් නේ. එතන බන්ධන තුන් පැත්තකට යන හින්දා ඒක තුනේ බෙදෙන 120යි කියලා එනවා. ඒකට මේ පැත්තට 120ක් 20ක් තියෙනවා. මේ පැත්තට 120ක් තියෙනවා. මේ පැත්තට 120ක් තියෙනවා. එතකොට බෙන්සීන් සියලුම CCC හා CCH බන්ධන කොන වලට එකම අගයක් ඇත. 120යි තියෙන්නේ. එහෙනම් අපි හතරවෙනි උත්තරේ හරි උත්තරයක් විදිහට ගන්න පුළුවන්. පැහැදිලිද? අපි පස්වෙනි උත්තරේ බලමු. බෙන්සීන්හි හයිඩ්‍රජන් පරමාණු සියල්ල එකම තලයක පිහිටයි. ඔව්. පළවෙනි එකේ කියන කතාව තමයි කියන්නේ. ඒ කියන්නේ මෙයාට අදාළ හයිඩ්‍රජන් බන්ධන ටික තියෙනවානේ. මේ හයිඩ්‍රජන් බන්ධන ටික එකම තලයක තමයි තියෙන්නේ. මොකද මම කලින්ම කිව්වනේ අංශ 120ක කෝණ වලට මේවා තියෙන්නේ ඔක්කොම. එතකොට ඉන්න කොහොමද මේක හයිඩ්‍රජන් පරමාණු සියල්ල එකම තලයක තමයි තියෙන්නේ මේක. සාමාන්‍යයෙන් එකම තලයක තියෙනවා කියන ප්‍රකාශය නිවැරදි. මොකද මේක අනිත් එක sp2 මුහුන් කරන්නේ නේද? sp2 මුහුන් කරන්නේ තියෙන හින්දා කොහොමද මේවා විශේෂයෙන් එකම තලයක පිහිටනවා. ඒ උත්තරේට අපිට හරි උත්තරයක් විදිහට ගන්න පුළුවන්. එහෙනම් අපිට 7 වෙනි MCQ එකට හරි උත්තරේ විදිහට පළවෙනි උත්තරේ ගන්න පුළුවන්. ඒ හින්දා අපිට 7 වෙනි MCQ එකට හරි උත්තරේ විදිහට පළවෙනි උත්තරේ ගන්න පුළුවන්.